කට්ටිය කොහෙද පිළිවෙලකට යන්නේ? පුතේ ඉක්මන් කරලා නගින්න අපි හදිස්සි ගමනකට යන්නේ. මේ ඇන්තනිත් ඉන්නේ. කොයිද මේ කට්ටිය මේ කලබලෙ මේ පිළිවෙලකට යන්නේ? අපි අර බයික් එක ෆලෝ කරනවා. බයිස්කල? ඉතින් මොකටද අප මේ ත්‍රිවිල් එක කරගම බයිස්කලය ෆලෝ කරන්නේ? මොකද බෙන්ස් කාරය ෆලෝ කරන්නකෝ. ඒතර පොඩි මේ තැනක් තියෙනවානේ. නෑ අපි ෆලෝ කරන්නේ බයික් එකේ යන ජෝටුව. මේක නම් මේ CID වැඩක්. එහෙම කියන්න එපා. දැන් මේ දෙන්නන් මේ CID එකේ වැඩ කරන්නේ. එන මේ CID එකට මේ හොඳ වැඩකාරයෝ නැතුව ඇති නැත්නම් මේ දෙන්නා වගේ එක්කෙනෙක් ගන්නද? නෑ මේ දෙන්න මගේ උදව්වට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඇන්තනි මොටම වැඩ කරන්නේ නෑනේ. නේද? දැන් නාට්‍යවල මේකප් කරනවා. අයියෝ ඒක විතරයි ඉතුරු වෙලා තිබ්බේ නෑ නාට්‍ය කලාවත් ඉවරයි. තාත්තම් ප්‍රොඩක්ෂන් මැනේජර් අස්සාව අතෑරියා. මොකද කරන්නේ? අන්දම් මේ ත්‍රිවිල් එක අරගෙන මේක දුවනවා. දැන් ඉතින් කාටවත් දෙන්නත් නෑ ඔය ඉන්නවා. මේ ප්‍රොඩක්ෂන් මැනේජර් කම කරලා ත්‍රිවිල් එකක් විතරද ගත්තේ? වෙන ප්‍රොඩක්ෂන් මැනේජර්ලා වෑන් ලොරි ගන්නේ. උදාහරණයකට මේ මයිව ගන්න එක නාට්‍ය දෙකයි වැඩ කරේ ප්‍රොඩක්ෂන් කරේ. මේ කතාවල වැඩ නෑ ඉක්මන් කරලා යන්න අතන බයික් එක මිස්සේ. අය ඉක්මනට. හරි ඔය ජෝටුව අදත් යන්නේ බීච් එකට. ඒකේ දෙකක් නෑ. ඊටපත් ඉන්නකෝ මං ටක් ගාලා මෑන් එතනට ගෙනියලා අල්ලගත්තා. අන්න අර පැත්තට ඇරෙව්වා. මේ පැත්තට යන්න. දැන් ඇන්තනි ගිහිල්ලා ඒ දින ළඟට කිට්ටු කරලා ඉඳගෙන ඒ දින මොනවද කතා වෙන්නේ කියලා අහගෙන ඉන්නවා. මම ගිහිල්ලා අහන්නේ ඒගොල්ලෝ මොනවද කතා කරන්නේ කියලා. පිස්සුද මේ කතා මොකද අහන්න දෙන්න එපා නිකන් අහගෙන ඉන්න. ආයෙත් ඉල්ලම් කරන්නද පොඩි. මේ මමත් යන්නද? මොකද මටත් CID වැඩ හොඳට පුරුදුයි. මතකනේ ගිය පාර කවුද මිනිමරු අල්ලගත්තේ පිළිවෙලකට මන්නේ. හරි. හැබැයි මේ ගිහිල්ලා ආගෙන හිටියට කමන්නේ. හැබැයි වැඩේ කණ්ඩ නම් එපා. අපෝ ඒක කණ්ඩෝනේ වෙන කණ්ඩ කොච්චර දේවල් තියෙනවද? ඇන්තනි යන්. ගිල්ල මේක කමු. මේ පරිස්සමෙන් හැමදාම මට දැන් මෙතනට ඇවිල්ලා එපා වෙලා. අපිට ගෙදර හම්බ වෙන්න පුළුවන් එකේ. අයියෝ මෙතනම හැමදාම තෝරගන්නේ. මෙච්චර යුස් වගේ තා ටිකක් ඉවසන්න ඉස්සරම්ම. මේ හැමදේම කරන්නේ අපි දෙන්නගේ මුහුදටනේ. ඒද මං ගැන හිතන්න. ඔයාලට තේරෙන්නේ නැහැ අනුර. අපේ ගෙදර බෝඩ් වෙලා ඉන්න බෝයි කෙනෙක් මට try කරනවා. මම මේ හැම දෙයක්ම පැත්තකට දාලා මම මේ විදිහට ඉන්නේ මම ඔයාලට ගොඩක් ආදරෙන් ඉන්නවා. ඔයාලට ඒක තේරෙන්නේ නැද්ද? මට කොච්චර ආදරේද කියලා. මට කොච්චර උදව් කරනවද කියලා මම මට ඒ අමතක වෙලා නෙමෙයි. මම ළඟ යන ටිකක් කිව්වස මං කිව්වේ පොඩ්ඩක් ගන්න. මේ අපි දෙන්න විතරයි මෙතන ඉන්නේ. අපි දෙන්න මෙතන ඉන්නවා මිනිස්සු දැක්කම මොනවද හිතන්නේ? අනිත් එක උඹගෙත් තියෙන පිරිමි මූණක් නෙවෙයිනේ පිළිවෙලකට. මේ හලෝ. අපිට දෙන්නට කතා කරන්න වෙන තැනක් ඇද්දෙම නැත්. එහෙනම් දෙන්න ඕන. සහෝදරයා මේ අපි මෙච්චර කල් හොයලා හිටියේ මෙන්න මේ වගේ කලාත්මක ගල්පරයක්. අපිට අද තමයි ඒක හම්බ වුනේ. දැන් ඉතින් අපි කුණාටුවක් හැමුවත් අපි නම් මෙතනින් ඉස්සෙල්ලා වෙන්නේ නැහැ සහෝදරයා. ඉතල යන්නේ නෑ අපි යන්නේ මොකටද? පිස්සු දෙන්නේ අපි යන්නේ. ඉවි යන්නේ කතා කරන්නවත් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? මේ දැන් කියවනේ කුණාටුවක් ආවත් යන්නේ නැහැ කියලා වෙල්ලා. ඔව්. දැන් ඉතින් මොකද කරන්නේ ඒකට? මං කියන්නද? ඔබ දුවපන්. ඔබ ත්‍රිවිල් එකට දුවපන් මම මේ පස්සෙන් ඉලෝගෙන එන්න. දැන් පිළිවෙල එකට දුවපන් බලන්න. දුවපන්. මේ කන්සමාච්චා. බුද්ධික කොහොමද? ලොක්කා. කොහෙද මෙහාව හම්බුනේ? රේමන්ගේ ත්‍රිවිල් එක ඇද්දි මගදී හම්බුනේ. මේ කියන්නේ මේ කොහොමද ඉන්ටර්විව් එක? ඉන්ටර්විව් එක කොහොමද කියලා අහනවා. කියපු බොරු වල හැටියට පොලිසියෙන් හොයාගෙන ආවොත් මිසක් ආයේ පැත්ත බලලා රස්සාව ගන්න කතා කරන්නේ. ඉතින් බුද්ධික කොහොමද? කොහෙද වැඩ කරන්නේ දැන්? ලොක්කා මං අර පරණ ජොබ් එකට යන්න කියලා පාට බැස්ස විතරයි. පිළිවෙලකට මා පාඩේ මේ දෙන්න හම්බුණානේ අපිළිවෙලට. මේ ඒක නෙවෙයි. අපේ වැඩේට පොඩි සපෝට් එකක් දෙන්න.
මොකද අපිට පිරිස ඕනේ. හැබැයි ඉතින් මෙහෙ නතර වෙන්න නම් විදියක් නැහැ. මේ ළඟින් අපේ නැන්ද කෙනෙක්. පිළිවෙලකට මට ඉඳලා නැවතලා එන්න පුළුවන් නේ ලොක්කා. ලොක්කට ඉතින් මම පණ උනක් දෙනවනේ. බුද්ධික අදත් අපිට උදව්වක් කරා. මම බුද්ධිකෝ ඇන්තනිව තමයි ඇරියේ සුරම්ම යාගේ බොයිෆ්‍රෙන්ඩ් මොනවද කතා කරන්න කියලා අහගන්න. ඔබට ඔය සුරම්මා ගැන හොයන එක ඇරෙන්න වෙන දෙයක් නැද්ද? ඒ කෙල්ලේ කොල්ලට ඉඳන් කිව්වා නාට්‍යකාරයෙකුත් එනවලු ගියා පස්සෙන් මෙයාත් එක්ක යාළු වෙන්න. එයාත් එක්ක උනත් ඉතින් යාළු වෙන්න පුළුවන් කියලා ඒ කෙල්ලේ ඉඳන් කිව්වා. ඒක තමයි මේ ඔපරේෂන් සුරම්මා එක පටන් අරන් තියෙන්නේ. ඔබ කොච්චර කිව්වත් බං අපිට උන් දෙන්නකට මොන හරි හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි. මේ ඒක නෙවෙයි. අපි හැමදාම මෙතන මේ ලොකු කට්ටියක් හම්බෙන එක එච්චර හොඳ නැහැ. හැමෝම සැක් කරන්න පුළුවන්. සමහරලාට මිනිමරු අපි දිහා බලන් ඉන්නවත් දන්නේ නැහැ. මං කියන්න. අපි ඊට පස්සේ හම්බෙනකොට වෙන කොහේ හරි හම්බෙමු. හරි? ඔව් ඒක හරි. මං කියන්න. අපි රේමන්ලා ගෙදරදී හම්බෙමු. අපිට මොනවා හරි කතා කරන්න දෙයක් තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැනේ. හා? ඒක හොඳයි. එහෙනම් මේ උඹලා දැන් ඵලයල්ලා. මොකද මටත් යන්න ඕන උඩ පැත්තට පොඩ්ඩක්. චී ලොක්කා. ලැජ්ජයිනේ අපි ආව විතරයි දැම්මම එලෝ ගන්න එක හොඳ නෑනේ පිළිවෙලට. නෑ. උඹලා දෙන්නේ මගේ කාමරේට. මේලාට ඒ කාමරේ කවුරුවත් නෑ. රයිට්? යා. මේක නෙමෙයි. දැන් කවුද මේ දරුවව බලාගන්නේ? කාංචනත් එහෙමම එන්නේ නැතුව නැවතුණා. මාළනිත් මේ දරුවට අපල හින්දා ඒයත් එහෙමම නැවතුණා. කවුද මේ දරුවා බලාගන්නේ? දැන් කවුරු හරි හොයාගන්න එපා. මට පුළුවන් ද ළමයි බලාගන්න. ඔය අර කේමල් සාත්‍රකාරී කතාවක් අහලා මගේ නංගිගේ දුවත් කිලෝ ගත්තා. මේ ඒ කතාව වලින් දැන් වැඩක් නැහනේ. අපල නම් තවත් තියාගෙන මොනව කරන්නද? ඒක නෙමෙයි මං කියන්නේ. ඔයා ගිහිල්ලා කාංචනාට ඇත්තම විස්තරේ කියන්න. කිව්වහම ඒකේ පෑනලා එන්නේ. මොකද චන්දන ගැන තාම හිතේ තියෙනවා කෙල්ලගේ. මගේ නංගිගේ දුවට ඒ chance එක නැතුව ගියා. මගේ ළඟ ඥාති සංග්‍රහ නැහැ. ඒ වුණත් ඒක මතක් කරන්න මොකද්ද වගේ. මේ කතාව වලින් වැඩක් නැහැ කිව්වනේ දැන්. එන්නම නාලා ඉන්නේ. ෂෝක් වතුර ටික. ඇති වෙන කන්නා ගත්තා. නෑ වෙන්නේ නෑ මෙහෙම නෑ. අපි එහෙම තමයි අපි ගියක් දෙනකොට දෙන්නේ සියලුම සප පාස්කම් නැතුව නැති. නැතුව. මේ අපි දෙන්න කල්පනා කළා දවස් දෙකක් නිමාඩු දාලා මේ නතර වෙලා මේ ගේ අවට තියෙන මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න. එතකොට තමයි මේ ගෙදර අපි නතර වුණයි කියන එකේ වටිනාකමක් තියෙන්නේ. දවස් දෙකක් නිවාඩු දානවා කියලා කියනකොට මේ පිටිරෝල් එක පිටිය වෙන්නේ නැද්ද? නෑ මම මැනේජර්ට කිව්වා ප්‍රොජෙක්ටර් එක ඔපරේට් කරන්න කියලා දවස් දෙකට. ඒක අනිත් එක දැන් නිමාඩු ගන්නවා කියන එක අපේ මූලික මිනිස් අයිතිවාසිකම. ඔව් ඒකයි. ඔය දවස් මැනේජර් පෙන්වන්න ගිහලා හරියට චිත්‍රපටේ පෙන්වෙන්නේ නැත්නම් බල්ල මිනිස්සු බයින්නේ කාට චිත්‍රපටේ හදව මිනිස්සු. ඒක අපේ සිනමාවට පාරක්. මම කැමතිනේ අපේ හෙළ සිනමාවට පාරක් වදිනවා. නෑ මෙතන හෙළේට පාරක් මුකුත් වදින්නේ නෑ. අපේ හෝල් එකේ දැන් පෙන්වන්නේ හින්දි චිත්‍රපටිය. හින්දි. මම නිමාඩු දාන දවස් දෙකක්. අපේ සතුට අපි ලබා ගන්නට ඕන. මාත් අපේ ගාමන්ට් එකට කියලා දවස් දෙකක් නිමාඩු ඉල්ලගත්තා. එහෙනම් මේ අපි යන්න අවශ්‍යයි. බැටරි යන්න බෑ බලක්. යා. දැන් මොකද්ද අපි මේකට කරන්නේ? මට නම් මොකවත් මතක් වෙන්නේ නැහැ. මට මේ කරා කැමැත්ත පාවෙලා තියෙන්නේ. දැන් ওই දෙන දවස් දෙකක් නැවතුණු ඉතින් සයිමන්ට අතටම අහු වෙනවනේ. මේ වෙලාවට තමයි මාල්ලියගේ අගේ තේරෙන්නේ. මතකද? පහුගිය දවස්වල චීන හෝටලෙන් කැම දෙනවා කියලා පන්සලට ඇරියා. ඒ කෙල්ල නැති එක හරිම පාඩුවක්. මේ දැන් ඒ කතාව වලින් වැඩක් නැහැ. මං කියන්නද? ඔයා ගිහිල්ලා කාංචනාට එන්න කියන්නේ. ලොකුනේ මේ කලාවේද
මම නම් මේ පළාතේ තමයි හැබැයි මම ලොකු උන්නේ නැහැ කියන්නේ මම පොඩි උන්නේ නැහැ. අනේ මම මේ රස්සාවක් හොයාගෙන යන ගමන් මට මේ පළාතෙන් රස්සාවක් හොයාගන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද? මේ පළාතේ කොහෙද ළමයා රස්සාවල් හොයාගන්න තියෙන්නේ? රස්සාවක් හොයාගන්න නම් කොළඹ යන්න ඕනේ. අනේ මේ පළාත්වල රස්සා කරලා මට එපා වෙලා. මම කොහොමදත් ඉතින් ගමට හරි කැමතියි. මට මේ ගමේ මොකක් හරි ගෙදරක නතර වෙලා මොන හරි රස්සාවක් කරගන්න තියෙනවා නම් හොඳයි. ගෙදරක රස්සාවක් නේද? ගෙදර රස්සාවක් නම් හොයලා දෙන්න පුළුවන්. හැබැයි පොඩි ළමෙක් බලා ගන්න. හැබැයි වැඩි පඩියක් නම් දෙන්න බෑ. අනේ පොඩි ළමයි බලා ගන්න නම් මට පඩියක් නැති වුණත් කමක් නැහැ. මම පුංචි ළමයින්ට හරිය කැමතියි. හැබැයි මේකයි වෙලා තියෙන අපේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා දුන්නොත් ඔය ළමයාට අනිවාර්යෙන් නවතින්න පුළුවන්. ඒ මොකද්ද? ඒක නම් ඉතින් දැන් මෙතන කියන්න බෑ. මම මේ බුවක් කුට්ටලා කල්පනා කරෙත් ඒකට මොකද කරන්න කියලා. මොකද දන්නවද? අපේ ගෙදර හැම තීරණයක්ම ගන්න අපේ හාමිනේ. යාගේ තීරණය තමයි අන්තිම තීරණය. එයා තර්ඩ් අම්පයර්ද? ඒ මොකද්ද? අර ක්‍රිකට් මැච් වල අවසාන තීරණය ගන්නේ තර්ඩ් අම්පයර්නේ. එයාත් ටිකක් ඒ හැඩේ තමයි. හරි. යන්කෝ. සීතා. කොකාංචනා? කාංජනා බලන්න තමයි ගියේ. හා. මගදී මෙයාව හම්බුණා. මෙයා නිමාල්. ඉතින් මෙයාගෙන් ඇති වැඩේ මොකද්ද? මෙයා රස්සාවක් හොයලා ඇවිල්ලා තියෙන්නේ. තමයි බලාගන්න මෙයා කැමති. අනික පඩියක් ඕනේ නැහැ. මෙයා කාගේ කවුද කියලාත් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මීට කලින් හිටිය වැඩක් උනායි. මතකද කාංචන එකපාරක් අපෙල්ල මේව පන්නගෙන යන්න හැදුවා. ඉතින් මෙයාට පුළුවන් වෙයිද මේ අපේ ප්‍රශ්නේ විසඳන්න? ඔයාම ඉතින් අහලා බලන්නකෝ. ඔයාලා මේ මීට ඉස්සෙල්ලා අපේ මහත්තයා අඳුරනවද? නෑ අදයි දැක්කේ. එහෙනම් ඇතුළට එන්නකෝ. මේ මමත් එන්නද? නැතුවම කමන්නේ. ඔයා අපේ ගෙදර ඇවිල්ලාම නෑනේ. අපි දවල්ට කාලම යමු අපේ ෆ්ලැට් එකට ඇවිල්ලා. මට වැඩි වෙලා ඉන්නත් බෑ අංජලි. අම්මා බය වෙයි කරක් වෙනකොට. අයියෝ වාතේ නෝ. මොන වාතේද? ඔය එන්නේ මේ රම්බ වාතේ. ආයි ගොඩක් කාලෙකින් මං ඉත් බැලුවා පහුගිය දවස්වල ඔයා මොකද ආවේ නැත්තේ කියලා. ඔයාට වෙන බලන්න කිසිම දෙයක් නැද්ද? බලන්නකෝ ඔයාගේ යාළුවා කතා කරන්නේ හරියට කුණාටුවක් වගේනේ. ඒ වුණාට මෙයා නම් වාට කිව්වේ වේරම්බ වාතයක් කියලා. එහෙනම් මෙයා මං ගැන කියලා තියෙනවා. මං දන්නවා එයා කුණාටුවක් වගේ වුණාට වේරම්බ වාතයට කැමතියි කියලා. අපි යන්නම් අපිට පරක් වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. එයා හරි ඉන්ට්‍රෙස්ටිං නේද? ඒ සැරේ උඹත් වේරම්බ වාතයක් වෙන්න දාලා. අංජලි මිස් රූපලාවන්‍යයට ගිහිල්ලා වගේ. ඔව්. හොඳ වෙලාවට ඔයා හම්බුනේ. මම උදේත් ඔයා එනකම් බලන් හිටියේ. ඒ මොකද මේ? මොකද්ද මේ? ඒක ගන්නකො. මෙතක් ළඟ ඉඳන් මේ දන්තරකට ආධාර පත්‍රයක්වත් එකතු කරනවද? නැහැ මේක කියවන්නකො. සල්ලි දෙන්න වෙන එක නෙවෙයි. මම සල්ලි නැහැ. ඒ වේරම්බ වාතයක්. හොඳ නලා. සුරංග මහත්තයා අද වේලපයින්ද? මම අද half day එකක් දැම්මා. මම මේ චන්දනව හම්බ වෙන්නම කොහොමද කී හිටියේ. මේ අර වැඩි මොන වැඩේ? කතා කරගත්තේ. ඔව්. මේක හරිද? මේකට උත්තර ලිව්වා. රෝජන උනාට දෙන්න ඕනේ මේක. හමන්දින රෝජන උනාට. මතක ඇතුව දෙන්න ඕනේ. හරි අමතක වෙන්නේ නැහැ මහත්තයා. නෑ මේ දැම්ම දෙන්න. මොකද දන්නවද? ඔයාට ඕක අමතක වෙනවා නැත්තම්. හරි? නෑ මම මේ කඩේ ගිහලා මදුරු කොයිල්ලක් අරන් එන්න ඕන. මදුරු වෙන්නේ ඉස්සෙල්ලා. එන්නකො කියන්නේ මේ දැම්ම දෙන්න. මොකද දන්නවද? සිකුරු හොරාව මේ. සිකුරු හොරාව නෙවෙයි දැන් මේ යනකොට මහරක හොරාව තමයි. අම්මෝ හරකෙක් මරනවා වගේ සිමංග මහත්තයා ඔයා. හරි ඇත්තටම මම වැඩි කරේ.
ඇයි චන්දන? මේ කුණු තියනවාද? කුණු? ඔව් පල්ලෙහාට ගිහලා දාන්න පුළුවන් කුණු තියනවා නේද? ரோஜா அந்த குப்பை பேக்கை கொண்டு வந்து கொடுங்க. கரெக்ட். කුණු නේද? මේ තියෙන කුණු මං ගිහින් දාන්නම්. thank you. කුණු. මේ මොකද මට? මේ මෙච්චර උදව්වක් කරපු එකේ දුරංග මහත්තයෝ ගිහිල්ලා දාන්න බලේ චන්දන මේක මොකද වෙලා? රෝජා ඔයාගේ ලිපිය ලැබුණා. මම ඒක මොනතරම් බලාපොරොත්තු වුණාද? චන්දන මම මේ කියන්න හිටියේ ගොඩක් දවසක ඉඳලා. කටෙන් කියන්න බැරි හින්දායි මෙම ලිපියක් ලියන්නේ. විශ්වනාථ මහත්තයා. කවුද? මම මේ චන්දන. ඇයි චන්දන? මේ අර මම අර කුණු ගෙනියන්න ආපු වෙලාවේ මගේ අතේ තිබිලා මේ මිසිස් දෙනිපිටියගේ මේ ලයිට් බිලක් වැටිලා. ලයිට් බිල? මම නම් දැක්කේ නෑ. ரோஜா இங்க லைட் பில் ஏதாவது வந்து கிடக்குற கண்டீங்களா? ஆமாம்மா, வெள்ளை கலர் பேப்பர் ஒன்று கண்டேன். அப்படின்னா அது கொஞ்சம் தேடி கொடுங்கம்மா. මිල හම්බෙලා වගේ. ஆமாம்மா, அது கிடைச்சது. මේ තියෙන බිල මේක තාපට මේ බිල නැතුව මට කරන්ට් වදිනවා. එහෙනම් thank you.